ඔයා හිතන්නකො මෙහෙම දෙයක්. ඔයා කවදාවත් නොකරපු දෙයක් කවදාවත් නොගිය තැන කියන වීඩියෝ එකක් අන්තර්ජාලයට නිදහස් වෙලා. ඒ වීඩියෝ එකේ ඉන්නේ 100%ක්ම ඔයාමයි. ඔයාගේ මූණ, ඔයාගේ කටහඬ, ඔයා hina වෙන විදිය පවා ඒකේ තියෙනවා. හැබැයි ඇත්තටම මේ වීඩියෝ එකේ ඉන්නේ ඔයා නෙවෙයි. මේක හීනයක් නෙවෙයි. අද වෙනකොට AI තාක්ෂණය දියුණු වීමත් එක්ක ඕනෑම කෙනෙක්ව මේ වගේ අනතුරකට ලක් කරන්න පුළුවන් තාක්ෂණයක් ඇවිත් තියෙනවා. ඒකට කියන්නේ ඩීප් ෆේක් කියලා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ එක ෆොටෝ එකක් පාවිච්චි කරලා වෙනත් කෙනෙක් හදන මේ වගේ හොර වීඩියෝ එකක් තප්පර කිහිපයකින් හඳුනගන්නේ කොහොමද සහ ඔයාගේ සෝෂල් මීඩියා ගිණුම් මේකෙන් බේරගන්නේ කොහොමද කියලා. රැඳී ඉන්න මාත් එක්ක. මම අපි දන්න සිංහලෙන් කියන්නම් ඩීප් ෆේක් කියන්නේ මොකද්ද කියලා. ඩීප් ෆේක් කියන්නේ AI නැත්තම් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා එක පුද්ගලයෙකුගේ මුහුණ සහ කටහඬ තවත් පුද්ගලයෙකුගේ ඇඟකට ඩිජිටල් ක්‍රමයට බද්ධ කරන එක. ඉස්සර මේ වගේ දෙයක් කරන්න ලොකු වීඩියෝ එඩිටර්ස්ලා ග්‍රැෆික්ස්ලා ඕන වුණා. හැබැයි දැන් ඕනම කෙනෙකුට ෆෝන් ඇප් එකක් හරි AI ටූල් එකක් හරි පාවිච්චි කරලා තප්පර ගානකින් මේක කරන්න පුළුවන්. මේක නිසා අද වෙනකොට ලංකාවේ වගේම ලෝකෙ පුරාම ගොඩක් අය විශේෂයෙන්ම ගෑනු ළමයින්ට පාසල් ළමයින්ට ලොකු මානසික පීඩනයකට ලක් වෙන්න වෙලා තියෙනවා. මොකද Facebook එකෙන් ගන්න එක ෆොටෝ එකකින් මුළු ජීවිතේම විනාශ කරන්න පුළුවන් ව්‍යාජ වීඩියෝ හදන්න පුළුවන් හින්දා. හරි. කවුරු හරි ඔයාගේ හරි ඔයා දන්න කෙනෙක්ගේ හරි පින්තූරයක් දාලා වීඩියෝ එකක් හැදුවොත් ඒක හොර එකක්ද? ඇත්ත එකක්ද කියලා සාමාන්‍ය ඇසට අඳුරගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? පළමුවෙනි ක්‍රමය තමයි ඇස් පිල්ලම් ගැසීම. සාමාන්‍ය මිනිස්සෙක් තප්පර කිහිපයකට සැරයක් ඇස් පිල්ලම් ගහනවා. හැබැයි ගොඩක් AI deep fake වීඩියෝ වල ඉන්න පුද්ගලයා ඇස් පිල්ලම් ගහන්නේ නැහැ. නැත්තම් අස්වාභාවික විදියට තමයි ඇස් චලනය වෙන්නේ. ඒ නිසා ඇස් දිහා හොඳින් බලන්න. දෙවැනි ක්‍රමය තොල් සහ හඬ නොගැලපීම. වීඩියෝ එකේ ඇහෙන හඬ සහ ඒ පුද්ගලයා කතා කරනකොට තොල් හැඩ ගැසෙන විදිහ 100%ක්ම ගැලපෙන්නේ නැහැ. පොඩි ප්‍රමාදයක් හෝ අමුත්තක් පේන්න තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි බෙල්ල සහ මුහුණේ සෙවණැලි. මුහුණ වෙනත් ඇඟකට බද්ධ කරලා තියෙන නිසා මුහුණට වැටෙන එළිය සහ බෙල්ල ප්‍රදේශයේ වැටෙන මේ එළිය සෙවණැලි එකිනෙකට වෙනස් වෙනවා. වීඩියෝ එකේ දාර දිහා බැලුවොත් ටිකක් බොඳු උණු ගතියක් පෙනේ. හතරවෙනි ක්‍රමය තමයි අනවශ්‍ය ආභරණ හෝ ඇස් කණ්ණාඩි. ඒ අයකට තවමත් හරියට ඇස් කණ්ණාඩි වල වීදුරු වලින් පරාවර්තනය වන එළිය හෝ කරාඹු වගේ දේවල් දෙපැත්තට සමානව දාන්න අමාරුයි. කණ්ණාඩියක් දාලා ඉන්නව නම් ඒකේ වීදුරු වල පොඩි ගැස්සීමක් පේන්න තියෙනවා. දැන් ඔයා බලනවා ඇති මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ප්‍රධානම දේ තමයි ඔයාගේ සෝෂල් මීඩියා ආරක්ෂාව. ඔයාගේ Facebook, Instagram ගිණුම් වල ප්‍රසිද්ධිය ඕනම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට තියෙන පින්තූර සීමා කරන්න. ඒවා friends only කරන්න. පුළුවන් නම් profile guide එක හෝ profile lock option එක පාවිච්චි කරන්න. නොදන්න අය friends ලා කරගන්න එපා. Facebook එකේ එක හොර profile වලින් එන request accept කරන්න එපා. මොකද ඒ අය කරන්නේ ඔයාගේ profile එක ඇතුළට ඇවිත් photo download කරගන්න එක. අනවශ්‍ය විදියට ඔයාගේ මුහුණ පැහැදිලිව පේන ඉතා සමීප ක්ලෝස් අප් සෙල්ෆි ඡායාරූප වගේ ඒවා හැමතැනම ෂෙයා කරන්න යන්න එපා. මොකක් හරි හේතුවකින් ඔයාගේ හරි ඔයා අඳුරන කෙනෙක්ගේ හරි මෙහෙම ෆේක් වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා දැක්කොත් බය වෙන්න එපා. ලංකාවේ මේකට නීතිමය පියවර ගන්න පුළුවන් ආයතන තියෙනවා. වහාම ඒ වීඩියෝ එක තියෙන ලින්ක් එක සහ ස්ක්‍රීන්ෂොට් එක අරගන්න. ශ්‍රී ලංකාවේ පරිගණක හදිස්සි ප්‍රතිචාර සංසදය. ඒකට හරි ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන කොට්ටාසයට හරි පැමිණිල්ලක් කරන්න. වර්තමාන නීතියට අනුව මේ වගේ දේවල් කරන අයට ලොකු දඩ සහ හිර දඩුවම් පවා හිමි වෙනවා. ඒ නිසා බය නොවි නීතියේ පිහිට පතන්න. තාක්ෂණය දියුණු වෙද්දී ඒකෙන් හොඳ වගේම මෙන්න මේ වගේ නරක දේවලුත් සිද්ධ වෙනවා කියලා ඔයාලා දැන් දන්නවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න. මේ වීඩියෝ එක ඔයාගේ නංගි, අක්කා, අම්මා වගේම යාළුවෝ හැමෝම එක්ක ෂෙයා කරන්න. මොකද මේක හැමෝටම වැදගත් වෙන නිසා.
වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.